ඔන්න මිත්‍රවරුනි අද නම් සුපිරිම ගානේ කතාවක් කියන්නයි සූදානම. අපි කොයි කවුරුත් ආදරය කරන රයන් රේනෝල්ඩ්ස්ගේ තවත් සුපිරිම කතාවක් තමයි මේක. ඇක්ෂන් කොමඩි සීන්ස් වලින් නම් කිසිම අඩුවක් නැහැ. කතාවට යන කලින් මගේ ආදරණීය මිත්‍රෙන්ගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. තාමත් channel එක subscribe කරලා නැත්නම් මතකව channel එක subscribe කරන්න. අද කතාවේ නම තමයි The Hitman's Bodyguard. කතාව පටන් ගන්නෙම අපේ සුපර් හීරෝගෙනුයි. සුපිරි පැලැන්තියේ ගෙදරක තමයි මයිකල් ඉන්නේ. උදෑසනම කොෆි එකකුත් බීලා මයිකල් තමන්ගේ රාජකාරී වලට යන සූදානම් වෙනවා. ඉතින් නවීන තාක්ෂණයේ සුපිරිම ගණයේ ආයුධ මෙතන තියෙනවා. ඉතින් වර්තමාන කාලය වෙනකොට මයිකල් කියන්නේ ත්‍රිපල් ඒ ගණයේ ඉහළ නියෝජිතයෙක්. ඉතින් ඔය ඉන්නේ මයිකල්ගේ ආදරණීය පෙම්වතිය ඇමීලියා. අනතුරුව රාජකාරී වලට යන සූදානම් වෙච්ච මයිකල් මේ ආකාරයෙන් පිටත් වෙනවා. මයිකල් කියන්නේ මං අර කලින් කිව්වත් වගේ ත්‍රිපල් ඒ මට්ටමේ බොඩිගාඩ් කෙනෙක්. ඉතින් අද දවසේ මයිකල්ට ඉතාමත් වැදගත් පුද්ගලයෙක්ව එයාපෝට් එක දක්වා රැගෙන යන්න තියෙනවා. හෙලිකොප්ටර් එකකින් පවා මේ මිනිස්සයාගේ ආරක්ෂාව ගැන බලනවා. ඉතින් කොහොම හරි මේ බලවත් ව්‍යාපාරිකයවත් අරගෙන මයිකල් එයාපෝට් එකටත් මේ විදියට එනවා. මේ මිනිස්සයාගේ නම තමයි කුරුසෝවා. ඒ වගේම මගේ වයිෆ්ලා දෙන්න තමයි පිටිපස්සෙන් එන්නේ. ඉතින් හැමදේක්ම මේ විදියට ඉතාමත් හොඳින් සිද්ධ වෙලා කුරුසෝවා තමන්ගේ ප්‍රයිවට් ජෙට් එකටත් නැගලා දැන් පිට වෙන්නයි යන්නේ. නමුත් මේ වෙලාවේ ඔහු ජනේලෙන් අතවනනවත් එක්ක ඔහුගේ අවසන් ජෙට් ගමන එතනම සිද්ධ වෙනවා. ඉතින් මේ සිද්ධ වෙච්ච දේ අපේ මයිකල් ජීවිතයට සෑහෙන්න බලපානවා. කතාව මේ සිද්ධියත් එක්ක අවුරුදු 2ක් ඉදිරියට දෙනවා. දැන් ජගුවර් පැදුවාවේ මයිකල්ට පොඩි වෑන් කට්ටක් විතර ඉතුරුලා තියෙන්නේ. ඩයල් එක තමන්ගේ මූලික අවශ්‍යතා ටිකත් වෑන් එක ඇතුළේ ඉඳන්ම කරගන්නවා. ඉතින් අර සිද්ධ වෙච්ච දේත් එක්ක මයිකල් දැන් ත්‍රිපල් ඒ තත්ත්වයේ ඉඳන් අඩියටම වැටලා ඉන්නේ. පහළම මට්ටමේ බොඩිගාඩ් කෙනෙක් විදියට තමයි මයිකල් දැන් සේවය කරන්නේ. මයිකල් දැනුත් ඔය ඇවිල්ලා තියන්නේ තමන්ගේ සේවාදායකයෙක්ව ආරක්ෂා සහිත ලෙස අරන් යන්නයි. පිස්සු ඇදලා ඉන්න මහාචාර්යවරයෙක්ව තමයි මයිකල්ට මේ පාර අරන් යන්න තියෙන්නේ. මේ මිනිස්සයා නම් තමන්ගේ කාමරෙන් එළියට බහැලා ඇවිදින්නෙත් මරණ බයෙන්. හැබැයි මයිකල් නම් කියනවා ඔයා දැන් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි. ඔයාට දැන් කරන්න තියෙන්නේ මං කියන දේ හරියට කරන එක විතරයි කියලා. ලිෆ්ට් එකෙන් ගරාජ් එකටත් ආවම ඔය තියෙන්නේ මේ මහාචාර්යවරයාගේ කාර් එක. වැඩි ආරක්ෂාව සඳහා මයිකල් ඒකේ ගමන් කරන්නෙත් නැහැ. මහාචාර්යතුමා කන්ෆියුස් වෙලා ඉන්නේ හැම දෙයක්ම කොහොමද ප්‍රශ්නයකින් තොරව සිද්ධ වුනේ කියලා. එහෙම ප්‍රශ්නයකින් තොරව සිද්ධ වුනේ ඉතින් මහාචාර්යතුමාව ගන්න කලින් මයිකල් ලොකු වැඩ ගොඩක් කළා තිබ්බ නිසායි. පිරිසිදු කිරීම කළා අවසන්. 9 වෙනි තට්ටුවේ උතුරු පඩිපෙළේ. තමුන්ට තවත් දෙන්නෙක්ව හම්බ වෙයි දකුණු පඩිපෙළේ. වහලදී තමුන්ට තවත් එකෙක්ව හම්බ වෙයි. ඊගාවට පටුමගේ මහත්වරු දෙන්නෙක් ඉන්නවා. යම් යම් උපදෙස් ටිකක් අවශ්‍ය වෙන්නත් පුළුවන්. තවත් එකෙක් නැගෙනහිර කාර්යාලයේ. ඒ වගේම තව එකෙක් 3 වෙනි ලිෆ්ට් එකේ. එතකොට පාකින් කරාජ් එකේ නවත්තලා තියෙන රෝල්ස් රොයිස් එකයට ප්ලාස්ටික් පුපුරන ද්‍රව්‍ය රාත්තලයක් තියෙනවා. ඉතින් තමුන්ට බෝම්බ නිෂ්ක්‍රීය අංශයටත් කතා කරන්න වෙයි. මං හිතන්නේ දැන් නම් කතා කරන්න දෙයක් නැති වෙයි. ඉතින් ඔන්න ඔය විදිහට පාර ක්ලීන් කරලා තිබ්බ නිසා තමයි කිසිම ප්‍රශ්නයකින් තොරව තමන්ගේ සේවාදායකයව මයිකල්ට අරන් එන්න පුළුවන් වුණේ. තමන්ගේ අර පරණ වෑන් එකට දාගෙන තමයි දැන් මේ අකාව අරන් යන්නේ. මහාචාර්යතුමා කියනවා මේක ඇතුළ පට්ට ගඳයිනේ කියලා. ඉතින් ඔන්න ඔහම තමයි මේ දවස්වල මයිකල්ගේ වැඩ කටයුතු සිද්ධ වෙන්නේ. කතාව මේත් එක්ක මෙතන ටිකක් වෙනස් පැත්තකට. විශාල හමුදාවක් එක්කම එන්නේ එක්තරා කුඩා රටක ජනාධිපති කෙනෙකුයි. බැලුව බැලමටම ටිකක් නරුමුස් මූණක් තමයි මෙයාකට තියෙන්නේ. මට සමා වෙන්න ඕනි මේ වගේ අවේලාවක ඔබගේ ගෙදරට ආවට මහාචාර්යතුමනි. ඔබට ඕනෙම වෙලාවක එන්න පුළුවන් ජනාධිපතිතුමනි. මේ මනුස්සයා ජනාධිපතිතුමාගේ ක්‍රූර වැඩවලට විරුද්ධව මොකක් හරි දෙයක් සිද්ධ කරලා තියෙනවා. ඉතින් මේකට පාඩමක් විදියට මේ හිතක් පපුවක් නැති මනුස්සයා මහාචාර්යතුමා ඉදිරියේම ඔහුගේ පවුල අමානුෂික ලෙස ඝාතනය කළා දානවා. ඉතින් මේ Tamanට සිද්ධ වෙච්ච දේ මහාචාර්යතුමා මේ විත්ති ජාත්‍යන්තර උසාවිය ඉදිරියේ ප්‍රකාශ කරන ගමනේ ඉන්නේ. මොකද මේ ඩුකෝවි කියන ඒකාධිපති පාලකයට විරුද්ධව දැන් ජාත්‍යන්තර උසාවිය මගින් නඩුවාරයක් දින ගණනාවක් තිස්සේ ඉඳන් විභාග වෙනවා. මේ එල්ල කරන හැම චෝදනාවකටම විරුද්ධව ඉදිරිපත් කරන්න කිසිම සාක්ෂියක් නැහැ. ඉතින් ඒක නිසා තවමත් වැඩි වාසියක් තියෙන්නේ ඩුකෝවිගේ පැත්තටයි. මේ ඒකාධිපති පාලකයා ගොඩක් මිනිස් ජීවිතත් එක්ක සෙල්ලම් කරලා තියෙනවා. ඉතින් මේ පාලකයට විරුද්ධව දැන් ජනතාවත් පාරට බහැලා මුළු රට පුරාම හෙඩ්ලයින් එක වෙලා තියෙන්නේ මේකයි. මිනිස්සු දිගින් දිගටම මේ විදිහට උද්ඝෝෂණය කරනවා. ඔන්න දැන් කතාව තවත් සුපිරිම චරිතයකට ඇදෙන්නයි යන්නේ. පිළිගන්න මිත්‍රවරුනි මේ තමයි දැනට ලෝකේ ඉන්න දක්ෂතම ඝාතකයා කින්කෙඩි. මේ වෙනකොට කුලියට මිනිස්සු 250කට වඩා මරලා තියෙනවා. මිස්ටර් කින්කෙඩ් මහත්මයා අපි ජාත්‍යන්තර පොලිසියෙන් ඔබගේ සාක්ෂි වෙනුවෙන් හිටපු ජනාධිපති ඩුකෝවිච්ට එරෙහිව ඔබගේ බිරිඳට සම්පූර්ණ සමාවක් ලැබේවි. ඉතින් කින්කෙඩිකාව අර ඒකාධිපති පාලකයට විරුද්ධව ප්‍රබල සාක්ෂි වගේක් තියෙනවා. මේ වෙනකොට කින්කෙඩිගේ බිරිඳත් හිරේ තමයි ඉන්නේ. ඉතින් ඇයගේ නිදහස වෙනුවෙන් මේ සාක්ෂි ඉදිරිපත් කරන්න තමයි කින්කෙඩි හදන්නේ. කොහොම හරි මේ ගනුදෙනුවට කින්කෙඩි මෙතනදී කැමති වෙනවා. ඔන්න දැන් ඉන්ටර්පෝල් එකට වගේම පොලිසියට ලොකු රාජකාරියක් පැවරෙන්නයි යන්නේ. ඩුකෝවිච්ට එරෙහිව සාක්ෂි ඉදිරිපත් කරන්න කින්කෙඩිව පරිස්සමට ජාත්‍යන්තර අධිකරණය වෙත අරන් යන එක තමයි පොලිසියට දැන් පැවරෙන්න යන ලොකුම වගකීම වෙන්නේ. මේ වගකීමේ නායකත්වය අරගන්න නියෝජිත ඇමීලියා රසලුයි. මෙයා තමයි මයිකල්ගේ හිටපු පෙම්වතිය. එහෙම කියන්න හේතුව තව ටිකක් ඉස්සරහදී කියන්න. හොඳම තත්ත්වයේ පුහුණු වෙච්ච බටහින තමයි මේ මෙහෙයුමට යොදවලා තියෙන්නේ. කින්කෙඩි කියන්නේ කුලීඝාතකයෙක් වුණාට මිත්‍රවරුනි මනුස්සයා හෙනම ආතල් ඩයල් එක. ඔයාලට කතාව ඉස්සරහට යන්න තේරෙයි. ඉතින් මේ සියලුම වගකීම් එක්ක රසල් ඇතුළු කණ්ඩායම දැන් මේ මෙහෙයුම් පටන්
ගන්නවා. කින්කේට්වත් අරගෙන මේ විදිහ ආරක්ෂාවක් සමග උන්ටන් ගමන් කරනවා. කින්කේට් එක තප්පර පහක් කටපියන්නම් ඉන්න බෑ. පොර මොනවාරි හැමතිස්සෙම ඔය කියවනවා. මේ පාර හරහා ඉදිරියට ගමන් කරන්න මෙයාලට දැන් ටික මා අමුත්තක් තැනෙන්න ගන්නවා. පාර දෙපැත්තේ ඉන්න මිනිස්සුත් බැලුව බැලමටම ටිකක් සැකසහිතයි. මේ දේ කට්ටිය මිතලා විනාඩි 5ක් ගියේ නෑ මිත්‍රවරුනි. මෙයාලගේ වෑන් රථය විශාල පිපිරීමකට අසු වෙනවා. මේත් සමගම ආයුධ සන්නද්ධ විශාල කණ්ඩායමක් මෙයාලව දෙපැත්තෙම වට කරනවා. ඉතින් අර ජනාධිපති කාර්යාලයේ මිනිස්සු තමයි මේ ඇවිල්ලා ඉන්නේ. සාක්ෂි ඉදිරිපත් කරන්න ඉන්න ඩුකෝවිච් මරණ එක තමයි මේ මිනිස්සුන්ගේ එකම අරමුණ. කොහමද මෙතන ලොකු වීඩියෝ මාරුවක් දෙකොල්ල අතර සිද්ධ වෙනවා. ටික වෙලාවකින් තමයි වෑන් රථය ඇතුළට කට්ටියට සිහිය එන්නේ. මේ කලබලේ අතර වාරයේ කින්කේට් දකිනවා තමන්ගේ මාංචු කුට්ට මේ අතුර සියලුම නිලධාරීන් බිසි වෙනකොට කින්කේට් එක අරගන්නවා. ඉතින් පොලිසිය සහ මේ ත්‍රස්තවාදීන් අතර දිගින් දිගටම මේ විදිහේ වීඩියෝ මාරුවක් සිද්ධ වෙනවා. මේ වෙද්දි කින්කේට් තමන්ගේ මාංචු වලින් නිදහස් වෙලා මේ වීඩියෝ මාරුවේ එන්න වාසිය තියෙන්නේ ත්‍රස්තවාදීන්ගේ පැත්තටයි. මොකද ඔවුන්ගේ පිරිස් බලය ගොඩක් වැඩි. මේ සටනෙන් ගොඩක් නිලධාරීන්ගේ ජීවිත අහිමි වෙනවා. කොහොමරි අවසානයේට ඉතුරු වෙන්නේ රසලුයි කින්කේට්යි විතරයි. මේ මිනිස්සු දැන් වෑන් එකේ පිටිපස්සේ දොර කලවන්න සූදානම. මැග්නට් එකකින් සම්බන්ධ කරලා දොර ඔය විදිහට කපන්න ගන්නවා. ඔයා මට ඔය විදිහට දිගටම තුවක්කුව දික් කරන් ඉන්නද කල්පනාව? ආවරණ ප්‍රහාරයක් එල්ල කරන්න. දොර කැඩලා එළියට එනවත් එක්කම මේ දුම අතරින් එළියට එන කින්කේඩ් තමන්ගේ සුපුරුදු ජොබ් එක දැන් මෙතන පටන් ගන්නවා. පේනවනේ මං නිකන් නෙවෙයිනේ. මෙයාට ලෝකෙින් හොඳම ඝාතකයා කියලා කිව්වේ. කොච්චර වැඩෙක් වුණත් කින්කේඩ්ගේ කකුලටත් මෙතනදී වෙඩි පහරක් වදිනවා. කොහමද රසලුයි දෙන්න එකතු වෙලා ටික වෙලාවක් යද්දි මේ මිනිස්සු ඔක්කොලවම ඉවරයක් කළා දානවා. අනතුරුව කින්කේඩ් මේ මිනිස්සෙක්ගේ ෆෝන් එකකුයි වෙපන් දෙකකුයි අරගෙන මෙතනින් පිට වෙනවා. මේ දේ දකින රසල් ඒත් එක්කම කින්කේට් පස්සෙන් යනවා. කරුණාකරලා යටත් වෙනවා. මේවා දාගන්නවා. කෙලවෙච්ච දෙන් ඉන්ටර්පෝල් එක අමාරුවේ වැඩිලා. ඔහෙත් ඒක දන්නවා. එක්ක උඹ මට වෙඩි තියපන්. නැත්තම් මගේ එල්ලේ ඔක්කොම එනකම් බලන් හිටපන්. මේත් එක්කම තවත් මිනිස්සෙක් පිටිපස්සෙන් එද්දී රසල්ලුට ඒ තප්පරෙන් වෙඩි තියනවා. අපිට දැම්ම මේ පාරෙන් ඉවත් වෙන්න සිද්ධ වෙනවා. මෙතන ඉතින් වැඩි ඈතක නොවෙන ආරක්ෂිත නිවාසයක් තියෙනවා. ඉතින් දෙන්නත් එක්කලා දැන් ඒ ආරක්ෂිත නිවාසයට තමයි ඇවිල්ලා ඉන්නේ. කින්කේට් තමන්ගේ තුවාලයට තනියම බෙහෙත් කරගන්නවා. ඉන්ටර්පෝල් එකෙන් තමයි රසල්ට ඔය කෝල් එක එන්නේ. ඔය මගුලේ කෝල් එක ආන්සර් කරන්න හිතන්නවත් එපා. ඩුකෝවිච් අපේ පාර දැනගන්න තියෙන එකම විදිය එයාගේ කවුරු හරි ඇතුලේ ඉන්නවා. ඉතින් ඒක නිසා තමුන් කාට හරි කතා කරනවා නම් ඒක නා සම්පූර්ණයෙන්ම වලල්ලෙන් පිටායෙක් වෙන්න ඕන. මෙතනදී රසල්ට එකම එක්කෙනාවයි මතක් වෙන්නේ. මේ අතරවාරේ අපි මයිකල් තමන්ගේ කාර් එක වොෂ් කරගන්න ඇවිල්ලා පොරටම තේරිලාද කොයිද ඇවිල්ලා තියෙන්නේ. කොහමරි ටික වෙලාවකින් මෙතනදී මයිකල්ට රසල්ගෙන් කෝල් එකක් එනවා. ටිකක් බලාපොරොත්තු නොවු කෝල් එකක්. මොන ප්‍රශ්නයක් තිබ්බත් මේ වෙලාවේ හැටියට රසල්ට උදව් කරන්න පුළුවන් කෙනෙක් ඉන්නවා නම් ඒ මයිකල් විතරයි. මොකද මයිකල් තමයි ආයතනයේ හිටපු දක්ෂම බොඩිගාඩ්. මේ වැඩේ තමන් වෙනුවෙන් කරලා දුන්නොත් ආයෙත් ට්‍රිපල් ඒ මට්ටමට යන්න පුළුවන් කියලා රසල් මයිකල්ට කියනවා. අන්න ඒක කිව්වම තමයි මේ වැඩේ තමන් බාර ගන්නවත් නැති කියලා මයිකල් දෙපාරක් හිතලා බලන්නේ. කොහමරි මේ කතාව අවසානයේදී මයිකල් මේ වැඩේ බාර ගන්නවා. සිද්ධ වෙච්ච අනතුර දැන් ඉන්ටර්පෝල් එකෙන් ඉන්වෙස්ටිගේෂන් කරන්න පටන් අරන් මෙතන නම් මහා යුද්ධයක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. හැමතැනම බොඩිස් කින්කේට්ගේ පලායම ගැන දැනගත්තාම ඉන්ටර්පෝල් එක හුඟක් කලබල වෙනවා. මෙයාලත් කල්පනා කරන්නේ මේ තොරතුරු එළියට පිටුනේ කොහොමද කියන එක ගැනයි. ඒ වගේම මෑම් මෙතෙන්දී ෆෝජර්ට කියනවා ඇම්ස්ටර්ඩෑම් වලට කතා කරලා කින්කේට්ගේ බිරිඳගේ ආරක්ෂාව තුන්ගුණයකින් වැඩි කරන්න කියලා. ඉතින් කතාව ඒත් එක්ක මැතෙන්නේ ඇම්ස්ටර්ඩෑම් වල සිරගෙදරකටයි. කින්කේට් මහත්මිය ඔබගේ නීතිඥයා කතා කරනවා. ඉතින් මේ තමයි සෝනියා කින්කේට්ගේ බිරිඳ. ඉතින් සෝනියාට මේක ඇතුළේ ඉන්න හැමෝම බයයි. ඉතින් මෙතනදී නීතිඥයා විදියට ආදරණීය ස්වාමි පුරුෂයා තමයි කතා කරන්නේ. සෝනියා ගත්කඩටම හොඳ කුණුවarp දෙකක් කියනවා. මොකද කින්කේට් නිසා තමයි සෝනියාට තිර යන සිද්ධ වෙලා තියෙන්නේ. මේ දෙන්නත් එකම බෝට්ටේ වුණාට මේ දෙන්න හරි ආදරණීය කපල් එකක්. සෝනියා දවසේ වැඩි හරියක් කරන්නේ ඔන්න ඔය පුංචි බිග් බෙන් එකේ විලාව යන දිහා බලන් ඉන්නකලු. කොහොමද මෙතනදී කින්කේට් තමන්ගේ ආදරය වෙනුවෙන් පොඩි සින්දුවකුත් කියනවා. නමුත් ටික වෙලාවක් යනකොට මොකක් හරි ප්‍රශ්නයක් නිසා සම්මතතාවය බිඳ වැටෙනවා. සෝනියාට ෆෝන් එක පොළවේ ගහන තරම් තරහා පේනවනේ තනිකර යක්ෂ ගෑණියක්. මේ අතරවාරයේ වෙද්දි මයිකල් තමන්ට අවශ්‍ය කරන දේවල් ටිකකුත් අරගෙන දැන් අර සේෆ් හවුස් එක ළඟට ඇවිල්ලා ඉන්නේ. ඉතින් තියන්න. එතකොට ඔයාටම වැඩි ඉවරයක් කරගන්න පුළුවන්. තමන්ට සිද්ධ වෙච්චාම දෙයකටම වග කියන්න ඕනේ ඇමීලියා කියලා තමයි මයිකල් හිතාගෙන ඉන්නේ. මොකද අර කතාව පටන් ගත්තී නැති වෙච්ච චයිනීස් කාර්යය ගැන දැනන් ඉඳලා තිබිලා තියෙන්නේ මයිකල් හැරුණාම රසල් විතරයි. මොකද මයිකල් ඒ ප්‍රවාහනය ගැන රසල්ට විතරක් කියලා තියෙනවා. ඉතින් මයිකල් හිතන් ඉන්නේ රසල් තමන්ව පාවා දුන්නා කියලා. නමුත් රසල් නම් කියන විදියට ඒ කිසිම දෙයකට තමන්ගේ කිසිම සම්බන්ධයක් නැහැ. හරි දැන් ඒ කතාව ඇති. දැන් බලමු මයිකල් මොකද්ද ප්‍රමාණය කරන්න තියෙන්නේ කියලා. මයිකල් දොර අරින්න හදනවත් එක්කම කින්කේට් දොර අරගෙන එළියට එනවා. දෙන්නම ටික වෙලාවකට එක තැන ගල් වෙනවා. මොන්න මගුලක්ද? කින්කේට් මෙතනදී වෙපන් 3ක්ම එළියට ඇදලා අරගන්නවා. මයිකල් කොහොමරි හැම එකක්ම මගහරිනවා. පස්සේ මේ ජෝඩුව මෙතන පොඩි උන් දෙන්නා වගේ මරා ගන්නවා. ඔබ දන්නවද මම මේකට කොච්චර කාලයක් බලන් හිටියද කියලා? මේ වෙලාවේ මයිකල් තුවාලේ දිහායි බලන්නේ. නෑ ඒ වැඩේ නම් කරන්න හිතන්න එපා. එපා කිව්ව වැඩේම තමයි මයිකල් කරන්නේ. කොහොමරි මේ දෙන්නගේ පොරවැදිම අවසානයේදී කින්කේට් පිස්ටල් එක අතර ගන්නවා. ඒත් මයිකල්ගේ ක්ලිප් එක ගලලා අතට අරගෙන මේ වෙද්දි කින්කේට්ගේ
කින්කේට්ගේ කකුලෙන් ලේ ගොඩක් යන්න පටන් අරන් ටික වෙලාවක් යනකොට පොරට සිහිය නැති වෙනවා. හරිම හොඳයි. තවුන් මට කින්කේට්ව ආරක්ෂා කරන්නද මෙහාට එන්න කිව්වේ. පොට්ටකට කට පියාගෙන දැන් මට මේකට උදව් කරනවද? ඉතින් මිත්‍රවරුනි ඩුකෝවිච් කියන්නේ බෙලෝරුසියානු හිටපු ජනාධිපති. ටික වෙලාවකින් ඩුකෝවිච් මුණ ගැහෙන්න ඉන්ටර්පෝල් එකේ කෙනෙක් එනවා. මේ අර ෆෝචර් කියන ආතයා නේද? මටත් නිකමට හිතුණා මගේ ෆේස් කට් එක දැක්කාම. ඉතින් මූ තමයි ඉන්ටර්පෝල් එකේ තොරතුරු ඩුකෝවිච්ට ලබා දීලා තියෙන්නේ. මිනිහා ඇවිල්ලා තියෙන මිනිහාගේ සල්ලි ටික අරන් යන්න. මොකද කින්කේට් මරුණත් නැතත් අදාළ තොරතුරු ටික ඩුකෝවිච්ට දුන්නානේ. නමුත් මෙයාලා සල්ලි වෙනුවට තමන්ගේ හොඳට තියෙන අතත් හිල් කරගන්න තමයි පුතේට සිද්ධ වෙන්නේ. පසුව ඩුකෝවිච් මෙතනදී පැහැදිලිවම කියනවා කින්කේට් මරුණාම තමයි තමුන්ට අදාළ මුදල් ප්‍රමාණය හම්බෙන්නේ කියලා. 28 පාරක් කින්කේට් මයිකල්ව මරන්න උත්සාහ කරලා තියෙනවා. ඒකයි දෙන්න දෙක ගමන් අර මරාගත්තේ. ඩුකෝවිච් මේ වෙනකොට චෝදනාවලින් නිදහස් වෙලා. එයා ඊළඟ සතිය වෙනකොට ආපහු බලයට ඇවිල්ලා තියෙයි. මං ඒ දේ නම් සිද්ධ වෙන්න ඉඩ දෙන්නේ නැහැ. එහෙනම් ඉතින් ඊට කලින් කින්කේට් හේග් වලට අරන් යන්න සිද්ධ වෙනවා. රසල් මෙතන තවදුරටත් ඉන්න එක මේ මෙහෙයුමට බාධාවක් වෙන්න පුළුවන් නිසා මේ වැඩේ දැන් සම්පූර්ණ මයිකල්ගේ අතට බාර දීලා එයා මෙතනින් පිට වෙනවා. කතාවේ ෆ්‍රේම් එක එතනින් කට් වෙනවා කොන්නටල් පොලිස් මූලස්ථානයට. මම තමන්ගේ රාජකාරිවල ඉන්නකොට ලුචගෙන් කෝල් එකක් එනවා. ඔව් ආන්නේ කින්කේට් ගැන මොකක් හරි තොරතුරක් දැනගන්න පුළුවන් වුණාද කියලායි. මෙලා ළඟ ඉන්න නිලධාරියෙක් මෑම්ට කියනවා නගරයේ තියෙන ආරක්ෂිත නිවාසයක් ගැන ඔවුන්ට තොරතුරු ලැබිලා තියෙනවා කියලා. මරුම එකා තමයි මේ කතාව අහන් හිටියේ. ඉතින් මූ අනිත් පැත්තට ඩුකෝවිච්ගේ මිනිසුන්ටයි කෝල් එක අරගන්නේ. ඉතින් දැන් මේ රුසියන් කාරෝ ටික ආයුධත් සන්නද්ධ වෙලා අර කියන සේෆ් හවුස් එක වෙතට පැමිණෙනවා. ඔන්න දැන් තමයි කින්කේට්ටත් සිහිය එන්නේ. ටික වෙලාවකින් ගෙදර ලෑන්ඩ්ලයින් එකට කෝල් එකක් එනවා. ඉන්ටර්පෝල් ක්‍රමවේදය. ඔය ෆෝන් එක රින් වෙද්දි කවුරුත් ආන්සර් නොකළාම එයාලා නිලධාරීන් නෙවනවා දොරකාවට. ඉතින් කිව්වත් වගේම ඉන්ටර්පෝල් එකෙන් දැන් එනවා. ඉන්ටර්පෝල් එක වගේම රෂියන් කාරෝ ටිකත් දැන් මේ ඒරියා එකේ තමයි ඉන්නේ. දැන් ඉතින් දෙන්නම අහුවෙන්නේ නැතුව පිට වෙන එක තමයි මෙහෙම. මයිකල් ගොඩනැගිල්ල ගැන එක්ස්ප්ලেইন එකක් කරන්න ගන්නවා. මේ ගොඩනැගිල්ල පඩිපෙළවල් දෙකක් තියෙනවා. ගිනි පිටවීම නෑ. ඒ වගේම සම්බන්ධ වෙච්ච වහලුත් නෑ. තමසේ දන්නවද? තමසට විතරක් නෙවෙයි ඔය දේවල් පුළුවන්. මේ වේදි ඩුකෝවිච්ගේ මිනිස්සු බිල්ඩින් එක උඩට එන ගම දෙන්නත් තෙමින් සීරුවේ කාමරෙන් ඔය විදිහට එළියට එනවා. එළිය බලලා මයිකල් කියනවා සතුරු දෙන්නයි. ඊට වඩා වැඩි වෙන්නත් පුළුවන්. මං හිතන්නේ මට තුවක්කුවක් ලැබෙයි කියලා. නෑ අපි උතුරු පඩිපෙළට යන්නයි හදන්නේ. මොන උතුරු පඩිපෙළද? කින්කේට් දොරත් කඩාගෙනම කිසිම ආයුධයකුත් නැතුව මුන් ඔක්කොටම පාර දෙනවා. ආයෙ දැක්කනිදි විනාඩි 5ක්වත් කියේ නෑ. දෙයියන්ට ස්තුතියි වේවා. හොඳ වෙලාවට තමුසේ ආවේ. මට හිතා ගන්න බෑ මං තමුසේ නැතුව මොනවා කරගනීද කියලා. නියමයට කරා. දැන් ඊගාට මොකද්ද වෙන්නේ කියලා හිතනවකෝ. ඉතින් මේ වෙඩි ශබ්දයත් එක්ක හැමදේනම දැන් කලබල වෙනවා. ඉන්ටර්පෝල් එකෙන් සම්පූර්ණ ස්වැට් කණ්ඩායමක් දැන් බිල්ඩින් එක වෙතට එවනවා. මේ දෙන්න පඩිපෙළ දිගේ උඩටම තමයි දැන් මේ ගමන් කරන්නේ. කොහොම හරි මේ විදිහට අතරමඟදී හම්බෙන හෙන්චයි ඔක්කොම ඉවරයක් කරගෙන දෙන්න දැන් උඩටම ඇවිල්ලා. දැන් ඉතින් මෙතනින් එහාට යන විදියක් ගැන තමයි දෙන්න කල්පනා කරන්නේ. වැඩි හිතේ ඉන්න දෙයක් නැහැ. ඔයා සපුරුවට කින්කේට් පැන්නේ. මේ අකානම් අප්පාගේ ඩයල් එකක්. දෙතුන් තැනක හොඳට වැදිලා තමයි කුණුබක් කිව්වට වැටෙන්නේ. මයිකල් නම් ෂේප් එකේ ওই විදියට පල්ලයට බහිනවා. අනතුරු දෙන්නත් එක්කලා ওই විදියට මේ ඒරියා එකෙන් පිට වෙලා යනවා. රෂියන් කාරෝ ටිකක් දැන් හරියටම තහවුරු කර ගන්නවා කින්කේට් මේ ඒරියා එකෙන් පිට වෙලා ගිය බව. ඉන්ටර්පෝල් එකෙන් CCTV වලින් මයිකල්ව අඳුරගෙන ඔවුනුත් දැන් දන්නවා කින්කේට් ඉන්නේ මයිකල්ගේ බාරේ කියන එක. නමුත් මෙතනදී මේ සම්බන්ධව කිසිම දෙයක් රසල් මෑම්ට කියන්නේ නැහැ. මේ හේතුව නිසා ටික දවසකට රසල්ගේ සියලුම වැඩ තහනම් කරනවා. රසල් මෙතනින් පිට වෙලා ගියාම වොච එනවාට කතා කරන්න. මම මෙතනදී එනම් විශ්වාසදායී විදියට කතා කරනවා. මොනවාම හරි දෙයක් තිබ්බොත් Tamanට කියන්න කියලා තමයි වොච කියන්නේ. එකම වාහනේ දිගින් දිගට මැන්නත් බෑනේ. එතකොට අහු වෙනවනේ. ඒ නිසා දෙන්නත් එක්කලා දැන් වාහනයක් මාරු කරගන්නයි හදන්නේ. මයිකල් තමන්ගේ ටූල් කිට් එක අරගෙන මෙතන අතගා ඉද්දි කින්කේට් ග්ලාස් එක කඩලා වැඩේ පහසු කරලා දෙනවා. ඔච්චර ලේසිකම තියාගෙනනේ අමාරු ඒවට යන්නේ. අනතුරු දැන් දෙන්නත් එක්කලා කයියකුත් දාගෙනම මෙතනින් ඔය විදිහට පිට වෙනවා. මයිකල්ට එහෙන ලොකු ප්‍රශ්නයක් තියෙනවා. පුරානවා මහලොකු ලෝකේ දක්ෂතම ඝාතකයා කොහොමද ඉන්ටර්පෝල් එකට අහුනේ කියලා. ඒ ආදරේ නිසයි. මං ඒ වෙද්දිත් පොඩි වැඩක් කරමින් හිටියේ. ඒ වෙලාව මට කෝල් එකක් ආවා. මගේ වයිෆ් ඇක්සිඩන්ට් වෙලා ඒක බරපතල එකක් කියලා. ඉතින් මං කඩාගෙන මෙක්සිකෝ වලට ආවා. කෙලින්ම ගියේ හොස්පිටල් එකට. සෝනියා ඒ කාමරේට පැන්නා. නියෝජිතයෝ දුසින් දෙකක් විතර මං එනකම් බලන් ඉඳලා අන්න එහෙම තමයි අහුවෙලා තියෙන්නේ. මං තම්සෙන් දෙයක් අහන්නම්. තම්සට වෙඩිපාරවල් කීයක් වෙදිලා තියෙනවද? අතත් එක්කද? ඔව් ගණන් කරන්න බැරි තරම්. එතකොට තම්සට බින්දුවයි. අනේ අපි දෙන්නම තන්නා එක පචයක් කියලා. ඒක පචයක් නෙවෙයි. එදා ඒ සිද්ධුනේ පොඩි තුවාලයක් විතරයි. තම්සගේ යන්තම් ගෑවිලා යන්න විතරයි තිබ්බේ. බැන්ඩේජ් එකක්වත් දාන්න ඕනේ නැත්. තම්සේ වාසනාවන්ත වුණා. ගල හෙලවුණා මං වෙඩිල්ල තියෙනකොටම. ඔබ නම් හෙනම් වාසනාවන්තකෙක්. කොමාරි ටික ලාගින් කින්කේට් සින්දුවකුත් කියන්න ගන්නවා. දැන් නම් මයිකල්ට එපා වෙලා ඉන්නේ. බැරිම තැන පොරත් අන්තිමේට අනිත් පැත්තට සින්දුවක් කියනවා. සෝනියාගෙනුත් මේ වෙනකොට ඉන්ටර්පෝල් එකෙන් ප්‍රශ්න කරන්න පටන් අරන්. ඉන්ටර්පෝල් එකට මෙතනදී හොඳ වෑන් ලුණු ඇඹුල් ඇතුව අහගන්න තමයි සිද්ධ වුනේ. මේ වෙනකොට රුසියන් කාරයෝ ටික අර දෙන්න අතල්ලා තව වෑන් රථේ හොයාගෙන අනතුරු ඒ තැබෑරුමට ඇවිල්ලා CCTV දර්ශනත් බලාත්කාරින්ම පරීක්ෂා කරනවා. එතකොට තමයි උන් ගිය වාහනේ මෙයාලා දකින්නේ. මේ ඩබල් මේ වෙද්දි දැන් බටහිර පැත්තට ගමන් කරන ගමනේ ඉන්නේ. කින්කේට් දැන් තමන්ගේ අවශ්‍යතාවයක් ඉටු කර ගන්න ඕනිලු. මයිකල් කියනවා ඒ බෝතලෙටම කරන්න කියලා. කොහොම හරි වැඩි හරියන්නේ නැහැ. බැරිම තැන මයිකල් කාර් එක නවත්තනවා. ටික වෙලාවක් යනකොට මයිකල්ට මොනවාරි වැටෙන ශබ්දයක් විතරයි
ඇහෙන්නේ. එළියට බැලලා බලනකොට අර පොඩි අරක්කු බෝතලේ ওই විදියට තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා තමයි මෙච්චර වෙලාවක් වැටලා තියෙන්නේ. මයිකල් කාර් එකෙන් එළියට බහලා කින්කේට් හොයන්න යනවත් එක්කම කින්කේට් ෂේප් එක ඇවිල්ලා වාහනේට නැගලා වාහනේ පණ ගන්නවන්න හදනවා. තමුසේ හිතන් හිටියේ මම මෝඩෙක් කියලාද? මේත් එක්ක මේ දෙන්නගේ දිහාවට විශාල වෙඩිපාරක් කෙල්ල වෙන්න ගන්නවා. අර රෂියන් කාර් ටික මේ දෙන්න හොයාගෙන ඔලුවක්වත් දාන්න හම්බෙන්නේ නැහැ. එක දිගට වෙඩි වදිනවා. වෙඩිපාරවල් නිසා මෙයාලගේ වාහනේ තෙල් කාන්දු වෙන්නත් පටන් අරගෙන කින්කේට් මාංචුත් දාන් හිටියට කොහෙන්දෝ මන්ද පිස්තල් එක්කුත් අරගෙන දැන් හදන්නේ දෙන්නත් එක්කලා එකේ දන් තුනට ගණන් කරලා වෙඩි තියන්නයි. මොන තුනට ගණන් කරනකන් ඉන්නේ. හරියටම බුලට් තුනකින් තුන් දෙනාම ඉවරයක් කළා දානවා. මේ වැඩේට මයිකල් රණ්ඩු කරගත්තී. ඒත් එක්කම වාහනේත් පුපුරනවා. මරු අකරතැබ්බ තමයි ඩබලට වෙන්නේ. මේලා තමයි මයිකල් අර ෆෝන් එක දකින්නේ. මේක රෂියන් කාර් එකකින් ගත්තේ. ඉතින් මුන් මෙච්චර දුරක් ඇවිල්ලා තියෙන්නේ මේක ට්‍රැක් කරගෙනයි. ඒකලා තියෙන ගොංගඩේට නම් මයිකල් මෙතනදී හොඳටම බයිනවා. දැන් ඉතින් දෙන්නට යන්න ඉතුරුලා තියෙන්නේ හතර ආපු වාහනේ විතරයි. මෙන්න අර විවරෙච්ච වාහනෙන් මල්ලෙඩි සංදර්ශනයක් පටන් ගන්නවා. කොහමද මේලා මල්ලෙඩිලා ගිහිල්ලා ඉතුරුලා තියෙන වෑන් එකටත් වදිනවා. දැන් ඉතින් පයින් ඵලයන්කෝ. මෙයා කාට නම් හොඳටම හිනා. දෙන්නත් එක්කලා කයියකුත් ගහගෙන දැන් පයින්ම ඇවිදිනවා. ආදරේ සම්බන්ධ කතාබහක් තමයි මෙතනදී යන්නේ. කින්කේට් තේරිච්ච විදියට මයිකල් රසල්ට කළා තියෙන වැරද්දක් කිසිම සාධාරණ හේතුවක් නැතුව තමයි එයාට අර විදිහේ චෝදනාවක් කළා තියෙන්නේ. මයිකල් බොරු මරිස් දැම්මට රසල්ට තාමත් ආදරේ බව කින්කේට් තේරිලා තියෙන්නේ. කින්කේට් සෝනියාව මුණ කියලා තියෙන විදිය තමයි මරුම. එක දවසක් බාරිකේදී මිනිස්සු වගේක් එයාට කරදර කරන්න ඇවිල්ලා තියෙනවා. මෙලයි කින්කේට් උදව් කරන්න යන්න නැතුවත් සෝනියාට උදව් අවශ්‍ය නැහැ. සෝනියා තනියම මේ මිනිස්සු ඔක්කොලටම පහර දෙනවා. ඉතින් කොහොම හරි ඔන්න ඔය විදියට තමයි දෙන්න මුණ ගැහිලා තියෙන්නේ. කොහමද දෙන්නගේ වාසනාවට ගමන් කරමින් වෑන් රථයක් හම්බ වෙනවා. දොර ඇරලා නගින්න හදනකොට ඇතුලේ සිස්ටර්ස්ලා වගේක් ඉන්නේ. කින්කේට් අහනවා මං කාගේ ඩොක්කුවේද වාඩි වෙන්නේ කියලා. මෙච්චර වෙලාවක් රෂියන් කාරෝ ටික අර ෆෝන් එක පස්සේනේ පන්නගෙන ඇවිල්ලා තියෙන්නේ. දැන් උන්ට ඒ කියාවත් නැහැ. පවත උදැසන යනකොට මේ දෙන්න අනිත් නගරය වෙතට එනවා. දැන් දෙන්නට පොඩි බෝට් රයිඩ් එකක් යන්නයි තියෙන්නේ. තමුන් හිතන් ඉන්නේ ඇත්තටම තමුන් හොඳ කෙනෙක් කියලාද? මගේ පළවෙනි කොන්ට්‍රැක්ට් එක ගන්නකොට මට වයස 16ක් 17ක් විතර ඇති. පල්ලියකට පැනපු හොරෙක් හිටියා. පල්ලියේ පියතුමත් එතන හිටියා. ඉතින් එතුමා පොරට කිව්වා බලන්න තමුන් කිසි දෙයක් හොරගම් කරන්න ඕනේ නැහැ. තමුන්ට ඕනි දෙයක් අරන් යන්න කියලා. ඒත් මිනිහා එතනට ගිහින් තිබුණේ කිසි දෙයක් හොරගම් කරන්න නෙවෙයි. ඔහුට කාටවත් රිද්දන්නයි ඕනලා තිබුණේ. පියතුමාව ඝාතනය කළා දාලා එතුමාගේ මිනිහා අල්තාරේ උඩ එල්ලුවා දායකයන්ට පෙන්න. බයිබලයේ සඳහන් කරලා තියෙන්නේ කවදාවත් පලිගන්න එපා. ඒක දේවයන් වහන්සේට බාර දෙන්න කියලායි. ඒත් මං එච්චර කල් බලන් ඉන්න සූදානම් වෙලා හිටියේ නෑ. ඉතින් මිත්‍රෝනේ දා කින්කේට් මැරුවේ තමන්ගේ තාත්තාව මරපු මිනි මරුවවයි. ඔයාලට පේනවද ඒ කතාවත් එක්ක කින්කේට්ගේ ඔළුවේ තියෙන ටැටු එකේ සම්බන්ධය? එහෙනම් මිත්‍රවරුනි සාදරයෙන් පිළිගන්නවා ඇම්ස්ටර්ඩම් වලට. ඇම්ස්ටර්ඩම් වල පිටා තියෙන සේෆ් හවුස් එකකට තමයි මේ දෙන්න දැන් ඇවිල්ලා ඉන්නේ. ගොඩ දවසකින් ඇම්ස්ටර්ඩම් වල වැඩ කරමු නැති නිසා මේක ලොක් එක කවුරුරි මාරු කළා. මයිකල් ටූල් කිට් එක අරගෙන අතක ගා ඉන්නකොට මෙන්න කින්කේට් බියර් එකකුත් බීගෙන කොහෙන්දෝ මන් ඇතුලෙන් ඇවිල්ලා දොර අරිනවා. මේ යකානම් ඇත්තටම මාරම ආතල් ඩයල් එකක්. මේක ඇතුලේ මෙහෙමකට යන්න අවශ්‍ය කරන හැම දෙයක්ම වගේ තියෙනවා. තව පැය 4ක් ඇතුළත මෑල උසාවියේ පෙනී සිටින්න ඕනි. නැත්තම් නඩු විභාගය අවසන් වෙනවා. කින්කේට් කියනවා තමන්ට ඊට කලින් උණු වතුර ටිකකින් නා ගන්න ඕනි කියලා. උසාවියේ වැඩ කටයුතුත් මේ විදි සිද්ධ වෙමුනේ පවතින්නේ. මයිකල් කෝල් එකක් දීලා රසල්ට කියනවා අපි තව පැය භාගයක් ඇතුළත ඔතනට එනවා කියලා. කින්කේට් නාන්න ගිහිල්ලා සෑහෙන වෙලාවක් ගිහින් නේද? නාන කාමරයට ඇවිල්ලා බලනකොට ඩයල් එක අතුරුදහන්. මේ වෙනකොට ඉන්ටර්පෝල් එකෙන් වගේම රෂියන් මිනිස්සුත් ඇම්ස්ටර්ඩම් වල සිරගෙදරවට රැකවල් දාගෙන කින්කේට් දෙනකම් බලාගෙන ඉන්නේ. මෙච්චර මේ විපත්තියක් අස්සේ කින්කේට් දැන් හදන්නේ තමන්ගේ ආදරවන්තියට මල් බොකේ එකක් ගිහින් දෙන්නයි. මයිකලුත් දුර ඉඳන් කින්කේට් මේ කරන්න යන දේ දිහා බලන් ඉන්නවා. කේට් යන්නේ කොහෙද? ඒ හැම තැනකටම මයිකලුත් පිටිපස්සෙන් එනවා. මොකද කින්කේට් මරන්න බලාගෙන මේ ස්ථානයේ මිනිස්සු දැන් සෑහෙන ප්‍රමාණයක් ඉන්නවා. ඉතින් මයිකල් මේ හැම මිනිහෙක්වම එක ගාන ඔය විදිහට ඉවරයක් කරනවා. කේට් නම් එන ආතල් එකේ යනවා. මයිකල් පිටිපස්සින් ඉඳගෙන හෙන දුකක් තමයි විඳින්නේ මේ අකාව ආරක්ෂා කරන්න. මේ මල්ටි කරන් ඇවිල්ලා කේට් අර සෝනියා කියපු ඔර්ලෝසු උඩින් තමයි තියන්නේ. ඉතින් දහවල් දෙකේ එලාම් එක වදිනකොට සෝනියා මේ දේ දකිනවා. කින්කේට් පඩිපෙළෙන් බහලා එනවත් එක්කම තාමත් භීෂණේ. තමුසට ඇත්තටම නිකන් මල් ටිකක් කවලා මදි වුණාද? මට පුද්ගලිකව ටිකක් මැදිහත් වෙන්න ඕනි වුණා. මං තමුසගේ පස්සෙන් ආවේ නැත්තම් තමුස මෙලාකටත් ඉවරයි. මං ඒක ගැන අගය කරනවා. කින්කේට් නම් මේ සිද්ධ වෙන දේවල් ගැන කිසිම බරක් පතලක් නැහැ. ඔහුට ඕන කලේ කොහොම හරි සෝනියාව ටිකක් සතුටු කරවන්නයි. කොහොම හරි මෙතනදී මයිකල් තමන් රසල් එක තරහා වෙන්න හේතුව කින්කේට්ට කියනවා. මෙයාලා තමයි කින්කේට් බඩත් අල්ලගෙන hina වෙන්න ගන්නෙ. එදා ඒ සිද්ධ වෙච්ච දෙයට රසල්ගේ කිසිම සම්බන්ධයක් නැහැ මෝඩියෝ. එදා ඒ මනුස්සයා මැරුවේ මමයි. අප්පට සිරි වෙනවනේ. බලන් යද්දී එදා ඒ චීනකාරයව මරලා තියන්නේ කින්කේට් විසිනුයි. එදා තමයි කින්කේට් තමන්ගේ ජීවිතේ තියලා තියෙන දුරම ස්නයිපර් ෂොට් එක තියලා තින්නේ. මේ රසබර කතාව ඉරනවත් එක්කම මයිකල් මුගේ නහයට එකක් ගහනවා. ඉතින් එදා ඉතින් මයිකල්ගේ ජීවිතේ සිද්ධ වෙච්ච හැම කලබගෑනියකටම වග කියන්න ඕනි. මේ ආදයනේ අපේ ගනුදෙනුව මෙතනින් ඉවරයි. තමුස දැන් තමුස ගැන බලා ගන්නවා කියලා මයිකල් මෙතනින් යනවා. එනම අවුලකින් තමයි මයිකල් එන්නේ. බාර් එකක් ගාවට ඇවිල්ලා බාර් එකේ මිනිස්සුත් එක්කත් මේ ගැන කතා කරමින් මයිකල් ෂොට් එකක් දානවා.
මේ අතරවාරය රෂියන් කාරයෝ ටිකට කින්කේට්ට ඇලර්ට් වෙනවා. ඒත් එක්කම වීදිය පුරාවටම ලොකු කලබලයක් හටගන්නවා. ඔන්න එහෙනම් ඒක ආයෙමත් ඉන්ටර්පෝල් එකටත් මේ ගැන දැනගන්න යන්නේ බොහොම පොඩි වෙලාවයි. මයිකල් නම් ඕන දෙයක් සිද්ධ වෙච්චාවි කියලා බාරේ ඩයල් එකත් එක තාම කයිය ගහනවා. මේ දේවල් කොමාරි මගහැරවගෙන පලායමින් ඉන්න කින්කේට්න් ඔය කෝච් දෙක එකිනෙක මාරු වෙන්න කලින් මෙතනින් එහාට පයින්නවා. කෝච් දෙක මාරු ලැබෙන්නවත් එක්කම මිනිහා අතුරුදහන් වෙලින්නම් ඩයල් එක කෝච් එල්ලිලා මයිකලුත් වැඩේ අතල්ලා දැම්ම කිව්වට සම්පූර්ණ අතල්ලා දාලා නැහැ. පොරත් වැඩේ දැන් පටන් ගන්නවා. මේ විදි රෂියන් කාරයෝ විතරක් නෙවෙයි ඉන්ටර්පෝල් එකනොත් දැන් මේ වැඩේට අත ගහලායි තියෙන්නේ. කින්කේට් දැන් අරගන්නවා බෝට්ටුව. දැන් තියෙන ඉතින් අර GTA එකේ වගේ එනිමිස්ලාගෙන් බේරිමින් බෝට් රයිඩ් එකක් යන්නයි. මයිකලුත් අරයකට තනියම වැඩේ කරගන්න දීලා බලන් ඉන්න. පොරත් දැන් කොහමද උදව් කරනවා. කොහමද මේ විදිහට පිටින් පිට මයිකල් ලිසින් මේ රෂියන් කාරයන්ගේ වාහන ගොඩක් විනාශ කළා දානවා. ඒ හම්බෙන ආරක්ෂාව නිසා තමයි ඇත්තටම කින්කේට් මෙච්චරලා කරි පණ පිටින් ඉන්නේ. කොහමද මේ ඇක්ෂන් සීන් ටික මේ විදිහට සෑහෙන වෙලාවක් එක දිගට ගලාගෙන යනවා. මේ සිදුවීම් ඔක්කොම අවසානයක මිනිසෙක් රොකට් ලොන්චර් එකකුත් අරගෙන කින්කේට්ගේ බෝට්ටුවට ප්‍රහාරයක් එල්ල කරන්න යනවත් එක්කම මයිකල්ට පුළුවන් වෙනවා ඒ ප්‍රහාරයනොත් ඔහුව බේර ගන්න. අනතුරුව කින්කේට් නම් මෙතනින් ප්‍රශ්නයකින් තොරව පලා යනවා. නමුත් අවාසනාවන්ත ලෙස අර රෂියන් කාරයන්ට මයිකල් වහු වෙනවා. දැන් ඉතින් රෂියන් කාරයෝ ටික සෝදානම් වෙන්නේ අපි මයිකල් අයියගෙන් ප්‍රශ්න කරන්නයි. බොරු කියන්න ඕනේ නෑනේ. ප්‍රශ්න කරන්න ඉන්න කව නම් ඇත්තටම දැක්කත් බය හිතෙනවා. මූණිකම් පිටසක්වල ජීවියෙක් වගේ. මං තමුසෙකින් එකපාරයි හොඳින් නාන්නේ. කින්කේට් කොහෙද? අවංකවම මං දැනන් හිටියා නම් තමුසට කියනවා. ඔහොම කිව්වට ඉතින් මූ පිළිගන්නේ නෑ. දැන් ප්‍රශ්න ගෙනින් පටන් ගන්නවා. විදුලි සැර තමයි ඔය විදිහට අල්ලන්නේ. හැබැයි ඉතින් වැඩි වෙලාවක් මේ සෙෂන් එක කරන් යන්න හම්බෙන්නේ නෑ. කවුදෝ කෙනෙක් ආව නේද? එක පාට මෙතනට දුම් බෝම්බයක් වැටෙනවා. වෙන කවුරුත් නෙවෙයි. කින්කේට් තමන්ගේ යාළුවා බේර ගන්න ඇවිල්ලා. ඉතින් කින්කේට් තමන්ගේ යාළුවාත් මෙතනින් අරගෙන ඔය විදිහට මෙතනින් පිට වෙනවා. අන්තිමට තමන්ගේ බොඩිගාඩ්ට තමන්ටම ආරක්ෂා කරන්න ඕන. ටික වෙලාවක් ගිහින් තමයි මයිකල්ට සිහිය එන්නේ. දැන් තමයි මයිකල්ට තමන්ගේ ජීවිතේ තමන් කරු වැරදි ටිකෙන් ටික තේරෙන්න පටන් ගන්න දෙන්නේ. ඇත්තටම තමන් හිටපු තත්ත්වයේ ඉඳන් අඩියටම වැටෙන්න හේතුව තමන්මයි. මොකද තමන්ගේ රාජකාරිය හරියට කරගන්න බැරි වෙච්ච එකට කවුරුත් පලි නෑ. ඒක තමයි ඇත්තම සහ සරලම කතාව. අපි බලමු දැන් මයිකල්ට කොහමද රසල්ල මුණ ගැහිලා තියෙන්නේ කියලා. ඉතින් අවමංගල්‍ය උත්සවයකදී ඇතිවෙච්ච අතිසත්ත්වයක් අතරවාරයේ තමයි මයිකල්ට රසල්ල මුණ ගැහිලා තියෙන්නේ. ඒකත් නොසිතූ ගැටුමකින්. දැක්කනේ මං හැම වෙලාවෙමත් කියනවා වගේ ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ ඉබේටමයි. තමුසේක ප්ලෑන් කරෙත් නෑ, Google කරෙත් නෑ. මොන දෙයක් වුණත් මේ රෂියන් කාරයෝ තාමත් මෙයාලා පස්සෙන් පන්නන එක නවත්තලා නෑ. වුන් තාමත් හොඳ සෝදිසියකනෝ ඉන්නේ. යාළුවෝ දෙන්න දැන් කරාච් එකට ඇවිල්ලා හොඳට ඇඳ පැළඳගෙන දැන් ඊකාට ඉතින් යන්න තියෙන්නේ උසාවිය වෙතටයි. මෙතනට ඇවිල්ලා දෙන්න කල්පනා කරනවා මොන වාහනේද යන්න කියලා. ඒක නියම පෙනුමක් තියෙන ජගුවර් එකක්. හැබැයි මයිකල් යන්න හදන්නේ ඔය ෆෝඩ් වෑන් එකනුයි. සිරාවටම. ඉතින් ඔන්න ඔය විදිහට වෑන් එකත් හොරකම් කරගෙන දෙන්න ගරාජ් එකෙන් වීරෝ දෙන්න වගේ තමයි එළියට දාන්නේ. දැන්ම විතරයි එතනම බැදිලා එහා බෑග් දෙක පුපුරනවා. ඔහුනට වඩා අතල් ගන්න යනවා කියන්නේ ඕකටයි. හරියටම පාවිදි සාක්ෂිකරු නඩු විභාගෙට එන්න ඕනි. නැත්තම් නඩුව නිෂ්ප්‍රභා වෙනවා. ඉතින් තව පොඩි වෙලාවක් විතරයි ඉතුරු. මේ අතරවාරේ තමයි අපේ රසල්ට ෆෝච් එකේ අත දැක්කාම පොඩි සැකයක් ඔහු ගැන ඇති වෙන්නේ. මෙත් එක්කම වගේ මයිකල්ගෙන් කෝල් එකක් එනවා. ඒ පාර දැන් ඩ්‍රයිවර්ලා දෙන්න මාරු වෙලා. අපි විනාඩි දෙක තුනකින් ඔතන බලන්න. මට ඔයාලට කියන්න දෙයක් තියෙනවා. මට හැම දෙයකටම සමා වෙන්න. මේ හැම දෙයක්ම මගේ වැරදි. මං හැසිරුනේ හරියට මෝඩ පොඩි එකෙක් වගේ. ඔයාට ඔය ටික කියන්න වෙන වෙලාවක් තිබ්බෙම නැද්ද? ටික වෙලාවකින් කේට් පිටිපස්ස බලලා කියනවා අපිට යාළුවෝ ටිකක් එනවා නේද කියලා. ඉතින් දැන් රෂියන් කාරයෝ බරගානක් මේ දෙනගේ පස්සෙන් පන්නනකම මයිකල් මේ කෝල් එකේ අවසාන වශයෙන් මං ආදරේ කියලා කියන්න හදනවත් එක්කම වෑන් එක ගිහින් කවුන්ටර් එක වැදිලා ඩයල් එක ග්ලාස් එකත් කඩාගෙන එළියට යනවා. කේට් බලන් ඉන්න විදිය තමයි මරුම. දෙයියන්ට ඔප්පු වෙන්න සිරාවටම සීට් බෙල්ට් එක දාගන්න නීතියට මොකක්ද උනේ? දැන් ඉතින් ආයේ වාහනේට නැගගෙන ඉන්න වෙලාවක් නැහැ. දෙන්න කොහමද මෙතනදී වෙන් වෙනවා. දැන් නම් ලොකු කරදර ගොඩකට දෙන්නට තනි තනියම මුහුණ දෙන්න වෙලයි තියෙන්නේ. පේනවනේ කේට්ගේ පස්සෙන් පන්නන සෙට් එක. මයිකල් චේප් එකකින් කෝච් එකට ඇතුල් වෙනවා. යන්නේ කොයිද මල්ලේ පොල් සීන් එකක් තමයි. කේට් නම් දැන් වෙලා තියෙන්නේ. කෝච් එකට ඇතුල් වෙලා හොරෙන් හිටියත් මයිකල්ට ඒක ඇතුලේ වැඩි වෙලාවක් ඉන්න හම්බෙන්නේ නැහැ. කොහමරි මයිකල් පිටිනකා කෝච් යන්ගෙන එනුත් පැන ගන්නවා. කින්කේට් මේ වෙනකොට ඩිස්ට්‍රෙස් එකයි ඉන්නේ. මයිකල්ුත් කොහමරි පාරට පැනගෙන ඔය විදියට දුවනවා. අර ප්‍රධාන රෂියන් කාරයා තමයි මයිකල්ගේ පස්සෙන් පන්නන්නේ. මේ වෙද්දී අපි කින්කේට් නම් තමන්ගේ ඩිස්ට්‍රෙස් එක කොහමරි අවසන් කරලා හරි ලස්සනට ප්‍රධාන පාර විතර දානවා. දාන්නෙත් ආයෙ ඉතින් සුපිරිම සංදර්ශනයකුත් එක්ක තමයි. කින්කේට් තමන්ගේ ඩිස්ට්‍රෙස් එක ඔය විදියට වින් කරනකොට මයිකල් යනවා රෙස්ටොරන්ට් එක කුස්සියකට. අතට අවුගෙන ආයුධයක් විදියට ඔය පොල්ලයි අරගන්නේ. පොල්ලත් අතේ තියාගෙන වරෙන්කෝ කියලා තමයි බලන් ඉන්නේ. කොහමරි ටික වෙලාවකින් මයිකල් හොයාගෙන රෂියන් කාරයෝ දෙන්නෙක් මෙතනට එනවා. උන් දෙන්නට නම් සිද්ධ වෙච්ච දේවලුත් එක්ක සංසාරේ කලකිරෙන්නේ නැති. අවසානයේ තමයි අර යෝධයා වගේ ඩයල් එක එන්නේ. පොර ඇවිල්ලා මෙතනදී පිටි තියනවා. මයිකල් තවත් මිනිස්සෙක් අල්ලගෙන තවත් ආවරණයකින් ඔය විදියට කවර් කරගන්නවා. ග්ලාස් එකත් කඩාගෙන මයිකල් එළියට වැටෙනවා. මේ හාතේ ඇවිල්ලා බලනකොට වෙඩි වෙදිච්ච ඇලුමිනියම් තාඩුවක් තමයි තියෙන්නේ. එහිකාවට මයිකල් ඇතුල් වෙන්නේ ඔය කන්ස්ට්‍රක්ෂන් වැඩ කරන තැනකටයි. ඇතුළට ගියාම මයිකල්ගේ අතට හොඳ පොරවක් හම්බ වෙනවා. ලොක්කා එනවත් එක්කම උට හොඳ පාරක් ගන්නවා. හැබැයි එකෙන් එච්චර ලොකු ප්‍රයෝජනයක් උන් නැද්ද කොයිද? පස්සේ මෙතන දෙන්න හොඳ ජෝගයක් දාන්න පටන් ගන්නවා. ඒ පාර අල්ලන සෙල්ලම් කරනවා. කර්මර් මේ ෆයිට් එක අවසානයේදී මයිකල් මුගේ කරදරෙත් ඉවරයක් කළා දානවා. ඔක්කොම ටික ඉවරනාට පස්සේ තමයි හරිම වෙලාවට කින්කේඩුත් මෙතනට එන්නේ.
සීන් එක එතනින් කට් වෙන්න ආයේ උසාවියට තවත් විනාඩි 5ක කාලයක් විතරයි ඉතුරුලා තියෙන්නේ. හමුදාවට පණිවිඩයක් එනවා අනවසර රථයක් උසාවිය දිහාවට එනවා කියලා. හැමදෙනාම ආයුධත් එක්ක ඉදිරියට අවිල්ලා සූදානම් වෙනවා. ටික්කේ වාහනේට සිද්ධ වෙලා තියෙන දේ මම මෙච්චර හරියකුත් වෙලා මේ දෙන්න පණ පිටින් ඉන්නවා. හමුදාවටත් හිතා ගන්න බෑ මේ මොන මොගලක්ද වෙන්නේ කියලා. ඉතින් අවසාන විනාඩි කිහිපයක් මේ විදිහට ගත වෙමින් යද්දී උසාවිය හදන්නේ දැන් මේ නඩුව අවසන් කරන්නයි. ඒත් අන්තිම මොහොතේ කින්කේට් උසාවිය තුලට එනවා. පොඩ්ඩක් පරක්කුනේ එන්ට්‍රන්ස් එකේදී තමන් ගාව තිබ්බ තුවාක්කු ටික තියන්න ගිහිල්ලා. ඩුකෝවිච්ගේ නීතිඥයා වෙලා උත්සාහ කරනවා කාලය අවසන් කියලා නඩුව කොහොම හරි ඉවරයක් කරගන්න. නමුත් නඩුකාරවරිය මේ නඩුව දිගටම පවත්වාගෙන යන්න තීරණය කරනවා. ඉතින් ඔන්න දැන් කින්කේට් තමන්ට මේ මනුස්සයත් එක්ක තිබ්බ ගනුදෙනුව සම්පූර්ණයෙන්ම කියනවා. එක් දවසක් ඩුකෝවිච් කින්කේට්ව තමන්ගේ මාලිකාවට ගෙන්නගෙන තියෙනවා. එතන ඩුකෝවිච්ට ඕනි කරලා තිබිලා තියෙනවා කින්කේට් ලව්වා කෙනෙක්ව ඝාතනය කරගන්න. නමුත් මේ සිදුවීම අතරාරි කින්කේට් අහම්බෙන් දැකලා තියෙනවා මේ ඒකාධිපති පාලකයා අහිංසක ගමක් විනාශ කරන්න අණ ලබා දෙනවා. ඉතින් මේ දේත් එක්ක කේට් මුගේ වැටේ ප්‍රතික්ෂේප කළා තියෙනවා. ඒ වගේම හොරෙන්ම ගිහිල්ලා මූට විරුද්ධව සාක්ෂිත් හොයාගෙන ඒ ඝාතනයට අදාළ රූපරාමුත් එක්ක සාක්ෂි තමයි දැන් ඔය හැමෝම ඉදිරියේ පෙන්වන්නේ. දැන් නම් ඉතින් ඩුකෝවිච්ට ආයේ කට උත්තරත් නැති වෙලායි තියෙන්නේ. නමුත් තවමත් මේ මිනිස්යාගේ නපුරු වැඩ අවසන් නැහැ. මෙලාව මෙතනින් තමගේ කෙනෙක්ට සිග්නල් එකක් ලබා දෙනවා. ඒ තමයි ඊකව සැලස්ම ක්‍රියාත්මක කරන්න කියලා. ෆොචර්ටත් මෙසේජ් එකක් එනවා සිද්ධ වෙච්ච දෙයට තමුසටත් වග කියන සිද්ධ වෙයි කියලා. මෙත් එක්කම උසාවියෙන් එළියට යද්දී රසලොත් ඔහු පස්සෙන් යනවා. ඔන්න එහෙනම් දැන් මේ ඒකාධිපති පාලක ඩුකෝවිච් මේ හැමෝම ඉදිරියේ තමන් වෙත එල්ලලා තිබ්බ හැම වැරද්දක්ම පිළිගන්නවා. ඔහු කියනවා මේ උසාවිය ඉදිරියේ තමන්ට හිතෙන ඕනෑම දෙයක් සිද්ධ කරනවා කියලා දෙපාරක්වත් අනුකම්පා හිතන්නේ නැතු. මේ අතරපාරේ තමයි කවුරුත් නොදන්න දෙයක් දැන් සිද්ධ වෙන්න යන්නේ. අතිශය විශාල පුපුරණද්‍රව්‍ය රසක් රැගත් ට්‍රක් රථයක් උසාවිය දිහාවට වේගෙන් නැදෙනවත් සමගම විශාල පිපිරීමක් හට ගන්නවා. මේ පිපිරීමේ ප්‍රබලත්වය කියන්නේ මුළු පළාතම දෙදරා යනවා. මේ කලබලයස ඩුකෝවිච් වෙබන්නයක් කරගෙන කේට්ව ඝාතනය කරන්න යන්නේ. මෙලා මයිකල් මේක දැකලා තමන්ගේ ජීවිතය ගැන හිතන්නේ නැතුව තමන්ගේ යාළුව බේර ගන්නවා. සිද්ධ වෙච්ච පිපිරීමෙන් මහා විනාශයක් තමයි එළිය සිද්ධ වෙලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස් ජීවිතත් ගොඩක් නැති වෙලා හොස්පිටල් එකෙන් ඉක්මනටම හදිසි ප්‍රතිකාරයක යවන්න තීරණය කරනවා. ඩුකෝවිච්ගේ මිනිස්සු දෙන්නෙක් නේද මේ හොස්පිටල් එක ඇතුලේ තින්නේ. මෙලා බ්‍රයිස් තමන්ගේ යාළුවට කියනවා මම මගේ ජොබ් එක කරා. දැන් ඔයා ගිහින් ඔයාගේ වැඩේ කරන්න කියලා. ගිහින් අර නරුමයා විවරයක් කළා දාන්න. මෙයාසේ මේ ඩබලත් මෙතන මරා ගන්න පටන් අරගෙන. මොකද ෆොචර්ගේ හොරවැඩ දැන් ඔක්කොම මාට්ටු වෙලායි තියෙන්නේ. ගුවන් වෛද්‍ය කණ්ඩායම හොස්පිටල් එකෙන් පිට වෙන්න යනකොට අර රෂියන් කාර්යෝ ටික මෙතනට එනවා. එතනින් ආට සිද්ධ වෙච්ච දේ මං අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. ඩුකෝවිච්ත් අරගෙන නිලධාරියෙක් පිට වෙලා යනවා. නමුත් ඒ නිලධාරියත් ඩුකෝවිච්ගේ පැත්තේ එක කින්කේට් දැන් ටිකෙන් ටික තමන්ගේ ගොදුරු පස්සෙන් පන්නනවා. කින්කේට් වාලුවට එනවත් එක්කම හැංගිලට පාර නිලධාරියා ඔහුට පාර දෙන්න පටන් ගන්නවා. කමරිකේට් මුවත් ඉවරක් කළා ආයෙත් හිටපු ජනාධිපති පස්සෙන් තමයි පන්නන්නේ. මේ ඇස්සේ මේ ඩබල තාම මරා ගන්නවා. ෆොචර් රසල්ගේ උස්මීර ගන්න හදනවත් එක්කම ඒක කොයිද ඉතින් මයිකල් ඉන්නකම්. මේ වෙලාවේ කේට්ට පුළුවන් වෙනවා මුගේ කතකට වෙඩි තියන්න. ඒත් එක්කම ඩුකෝවිච් දකින්න තමන්ගේ පලා යෑම හෙලිකොප්ටර් එක එනවා. හෙලිකොප්ටර් එකේ ඉන්න මිනිස්සෙක් මගින් ඔටෝ වෙපන් එකකින් එක දිගට වෙඩි තියන්න පටන් ගන්නවා. මේ ප්‍රහාරයෙන් කේට් පලා යනවත් එක්කම වෙඩි තැවීම නිසා විශාල පිපිරීමක් හට ගන්නවා. මුන් දැන් හිතන් ඉන්නේ කින්කේට් ඉවරයි කියලා. ඒක නිසා හෙලිකොප්ටර් එකත් පාත් කරලා ලොක්කව අරගන්නයි හදන්නේ. මෙලයි හරියටම එකම එක බුලට් එකක් මේ මිනිස්සයාට වදිනවා. ඒත් එක්කම හෙලිකොප්ටර් එක එලෝපේ කාටත් අඹ සරණයි. කින්කේට් කියන්නම් ඇත්තටම කැරපොත්තෙද්ද කොයිද? කාටවත් ලේසියකට මරන්න බෑ. ඉතින් කින්කේට් මෙතනදී අවසානයේට මුගේ කකුලකට වෙඩි තියලා දාලා මුව මේ බිල්ඩින් එකෙන් පල්ලෙහාට තල්ලු කරනවා. මොකද පහළ ඉන්න ජනතාවට දැන් මුව බාරයි. ඌට හම්බ වෙච්ච ඉරණම ගැන ඉතින් ආය අමුතෙන් කියන්න දෙයක් නැහැනේ. කොහොම හරි අන්තිමේට තරහලාට මේ ජෝඩුවත් යාළු වුණා. කින්කේට් කරපු උදව් වලට මම ඇවිල්ලා මෙතනදී ස්තුති කරනවා. ඒත් ඉතින් කින්කේට් කොහොම තිර යන්න නම් සිද්ධ වෙනවා. සෝනියා නිදාස් වෙනකම් විතරයි කින්කේට්ට තිරේ ඉන්න අදහසක් තියෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමයි හැම දෙයක්ම හරි අපූර්වට සිද්ධ වුනේ. ඉවරන තව චුට්ටක් තියෙනවා. කින්කේට් කිව්වත් වගේම සෝනියා හිරෙන් නිදාස් වුණාට පස්සේ කින්කේඩු තීරෙන් පැනලා. ඉතින් ඔය විදිහට තමයි මිත්‍රවරුනි අද කතාවේ අවසානයකට එළඹෙන්නේ. ඉතින් මිත්‍රවරුනි මේක දෙවෙනි කතාවකුත් තියෙනවා. ඒ කතාවත් ඕනි නම් අනිවාර්යෙන්ම channel එක subscribe කරලා පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න යන්නත් අමතක කරන්න එපා. එහෙනම් මේක දෙවෙනි කතාවෙන් හම්බෙන බලාපොරොත්තුෙන් මම අදට සමු ගන්නවා. සියලු දෙනාටම ජය වේවා.